සුබ දවසක්. අද අඟහරුවාදා දවසේ කාලිමෙනියන්ගෙන් රීඩින් එකක් තමයි බලන්න යන්නේ. රීඩින් එකට යන්න කලින් ඩිවයින් මැජික් රීඩින් channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. දැන් හොඳට ගැඹුරු හුස්මක් ගන්න. කාලිමෙනියන් ඔයා ළඟ ඉඳලා ඔයාගේ ඔළුවට අත තියලා ඔයාට ආශිර්වාද කරන විදියට visualize කරන්න. ඕම් කාලි කියලා කමෙන්ට් එකේ ටයිප් කරන්න. දැන් ඔයා ගාව හොඳ එනර්ජි එකක් තියෙනවා. දැන් රීඩින් එකේ ඔයාට මොනවද කියන්නේ කියලා බලමු. ඔයාගේ ජීවිතේට අලුත් ආරම්භයක්, ඒ වගේම දැනට ඔයාට තිබුණු ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙනවා. ඔයා ප්‍රශ්න ගැන බලන විදියත් වෙනස් වෙනවා. ඒ නිසා ඔයාට ඉක්මනින්ම ඒකෙන් විසඳුමක් ලැබෙනවා. ඔයාගේ හිතේ තියෙන බර අඩු වෙලා සතුටින් ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔයාගේ ජීවිතයේ කලින් සිදුවෙච්ච දේවල් ගැන තියෙන බය, සැක මේ හැමදේම කාලිමෙනියෙන් ඔයාගේ මනසෙන් අයින් කරයි. ඒ වගේම සම්බන්ධතා වලින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකෙන් නැවත පිරිසුදු ආරම්භයක් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් අලුත් රිලේෂන්ෂිප් එකට යන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. මොනවා සිදු වුණත් ඔයාගේ හොඳටමයි සිදු වෙන්නේ. දෙවෙනි කාඩ් එකෙත් කියන්නේ ඔයාගේ පරණ දේවල් අයින් කරන්න. ඔයාගේ රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්, ජොබ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉන්න තැනක් වෙන්න පුළුවන්. ඕකේ ඔයා දුක් විඳගෙන ඉන්න ඕන නැහැ. ඒක අතහැරලා අලුත් තැනකට යන්න කියලා තමයි කාලි මාතා ඔයාට මතක් කරලා දෙන්නේ. ඒ වගේම ඔයාට තවත් ප්‍රයෝජනයක් නැති දෙයක් ඔයා අල්ලගෙන ඉන්නවා. ඒ වගේම ඕන නැති පුරුද්දක් වෙන්නත් පුළුවන් ඒක. ඒ නිසා ඔයාට ප්‍රයෝජනයක් නැති දෙයක් ඔයා ළඟ තියෙනවා නම් ඒක අයින් කරන්න. ඒක ඕනම දෙයක්. පරණ දේවල් අයින් කරද්දි තමයි ඒකෙන් ඔයාට අලුත් දෙයක් ලැබෙන්නේ. දැන් ගෙදරක් වුණොත් අපි අස් කරනවා නම් අනිවාර්යෙන් පරණ දේවල් අයින් කරලා තමයි අස් කරන්නේ. එතකොට තමයි ගෙදරට එළියක් එන්නේ. ඒ වගේ ඔයාගේ ජීවිතය තුළ තියෙන පරණ මතකය, පරණ වේදනාව හැමදේම අයින් කරන්න. ඕන නැති දේවල් මනසේ තියලා හිතේ වේදනාව වැඩි කරන්නේ නැතුව හැමදේම අයින් කරලා ඔයාගේ මනස සැහැල්ලුවෙන් තියාගන්න. එතකොට ඔයාට නෙළුම් මලක් වගේ ලස්සන ජීවිතයක් ලැබෙනවා. ලෝතාරා කියන්නේ ඔයා එක්ක කාලිමෙනියෙන් ඔයාට ආරක්ෂාව, කරුණාව, සුවය, මඟ පෙන්වීම කරනවා. ඔයාගේ හිතේ තියෙන බය අයින් කරන්න. කාලිමෙනියෙන් ඔයාට කියන්නේ ඔයාගේ හිතේ තියෙන බයවල් අයින් කරන්න. ඔයා එක්ක මම ඉන්නවා. ඕනට වඩා හිතන්න ඕන නැහැ. ඕනම දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන්. කරුණාවෙන් කතා කරන්න. ඒ වගේම පැහැදිලිව කතා කරන්න ඕනේ කියලා තමයි මතක් කරන්නේ. නැවත නැවත කාලිමෙනියෙන් ඔයාට මතක් කරන්නේ ඔයාට වේදනා දෙන දේවල් වලින් හත්හැරලා නිදාසෙන් ඉන්න කියලා තමයි. කලින් වෙච්ච දේවල් ගැන නැවත නැවත ඔයා හිතා ඉන්නවා. එහෙම කරන නිසා ඔයාට ඒ දුකෙන් අයින් වෙන්න බෑ. නැවත නැවත ඒ වේදනාව තමයි දැනෙන්නේ. ඒ නිසා ඒක ගැන නැවත නැවත හිතන්න එපා. ඒ වගේම ඔයා කාත් එක්ක හරි අධික බැඳීමක් තියාගෙන ඉන්නවා. ඒකත් ඔයාට වේදනාවක් තමයි. ඕනට වඩා ඕනම දෙයක් ඕනම නැහැ. ඒක ඔයා මතක තියාගන්න ඕනේ. ඔයාට ඔයා ඉන්නවා කියන ශක්තිය තමයි ඔයාට කාලිමෙනියෙන් දෙන්නේ. ඒ නිසා අනිත් අයගෙන් ඇබේ වෙලා ඉන්න එකට වඩා ඔයා ගැන බලන්න, ඔයාට ආදරය කරන්න පටන් ගන්න. මට ඇයි මේම වුනේ කියලා ඔයා නැවත නැවත හිතනවා. ඉතින් එහෙම හිතන නිසා ඔයාට වෙච්ච දේවල් අයින් වෙන්නේ නැහැ. ඔයාට අලුත් මඟ කාලිමෙනියෙන් පෙන්නලා දෙනවා. ඔයාගේ පරණ මතකයේ වේදනාව, බය හැමදේම අයින් කරද්දී ඔයා එක්කම ඉඳලා කාලිමෙනියෙන් ඔයාට ආරක්ෂා කරනවා. අන්තිමට ඔයාට ඇවිල්ලා තියෙන ඉතාම පොසිටිව් කාඩ් එකක්. ඔයාගේ ජීවිතේ දියුණු කරගන්න ඔයාට අලුත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඔයාගේ රිලේෂන්ෂිප් එකක් ඉවර වෙලා නම් ඔයාට අලුත් ආදරයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම මුදල් රැකියා සම්බන්ධවත් ඔයාට හොඳ අවස්ථාවක් ලැබෙනවා. මේ වෙනකන් ඔයාට ජොබ් එකක් නැති වෙලා තියෙන්න පුළුවන්. අලුත් ජොබ් එකක් ඔයාට කාලිමෙනියන්ගෙන් ආශිර්වාදයත් එක්කම ලැබෙනවා. ඔයා ව්‍යාපාරයක් අඩං වෙట్లా තියෙන්න පුළුවන් ඔයාට. ඒකෙනත් ඔයාට අලුත් ව්‍යාපාරයක් ලැබෙන්න අවස්ථාවක් තියෙනවා.
මානසික සතුටක් ඔයාට කාලිමෙනියන්ගේ ආශිර්වාදයත් එක්කම ලැබෙනවා. ඒ නිසා ඔයා අය ඉදිරියට දුක් වෙන්න ඕන නැහැ. ඔයාට සතුටින් ඉන්න පුළුවන් කාලයක් ලැබෙනවා. මේ රීඩින් එකේ කාලිමෙනියන් ඔයාට කියන්නේ ඔයාට අලුත් ආරම්භයක් තියෙනවා. පරණ දේවල් වලට අවසන් වෙනවා. ආරක්ෂා කරලා ඔයාට හරි මගක් පෙන්වලා දෙනවා. අතීතයෙන් නිදහස් වෙලා අලුත් ජීවිතයක් අලුත් මගක් පෙන්වලා ඔයාගේ ජීවිතයට සතුට අරන් එන බව තමයි කාලි මාතා ඔයාට මතක් කරන්නේ. මේක තමයි අද රීඩින් එක. ඔයාලට මේ රීඩින් එක හම්බ වෙනවා කියන්නේ අනිවාර්යෙන් කාලිමේනියන්ගේ ආශිර්වාදය තියෙන නිසා තමයි ඔයාට හොඳම කාලය උදා වෙන්න යන්නේ. මේ රීඩින් එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.